will have to face up to this challenge. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව චෝදිතයන් තිදෙනෙකුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු නොකරන බවට දැනුම් දෙමින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති ලිපියක් පිළිබඳව වන සිදුවීම මේ වන විට සමාජයේ පුළුල් සංවාදයකට ලක්ව ඇත. එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ප්‍රේම් ආනන්ද උදලාගම හෙට්ටිආරච්චිගේ දොන් තිස්ස සිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන චූදිතයන්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවකි. මෙම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමග එය නීති ක්ෂේත්‍රයේත් දේශපාලන ක්ෂේත්‍රයේත් මාධ්‍ය ක්ෂේත්‍රයේත් සිවිල් සමාජයේත් දැඩිව කතාබහට ලක් විය. එෙහිදී බොහෝ පිරිසක් නීතිපතිවරයාටත් නීතිපති දෙපාර්තමේන්තුව දෙසටත් ඇඟිල්ල දිගු කරන්නට විය. ඔවුන් බොහෝ දෙනා දැන හෝ නොදැන චෝදනා කළේ ලිපියේ දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණවලට අගතියක් විය හැකි බවටයි. එම ලිපිය සම්බන්ධයෙන් නීතිපතිවරයාට මෙතරම් විරෝධයක් එල්ලවන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී එම චෝදිතයන් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට මරණ තර්ජනය කිරීම හා සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇති නිසාවෙනි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව මම පසුගිය දිනවල සිදු වුණු කරුණු කාරණා කිසිවක් ගැන මම මෙතන කතා කරන්නට යන්නේ නැහැ. මොකද මම හිතනවා ඒව ගැන අපි විග්‍රහ කරන්නට ගියොත් honorable leader of the opposition විනාඩියක් දෙන්න කරුණා කළා. මැදට පයින් නැතුව. ඔහුගේ ඝාතකීන් හොයලා බලන්නට රජය මැදිහත් වෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. දැන් ඊයේ කෙනෙක් කතානායකතුමාට මෙතන shame on you කියලා කෑ ගැහුවා. අද එක්කෙනෙක් කිව්වා බග කියලා ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාට. දැන් විපක්ෂ නායකතුමා ඔබතුමාට කියනවා පණින්න නැතුව ඉන්න මැදට පයින් නැතුව ඉන්න කියලා. ගරු කතානායකතුමනි අපි මේක සීරියස් ගන්නවා. මොකද්ද? ගරු කතානායකතුමනි අපි ඔබතුමාගේ ඉල්ලාසෙන් එක්කම එතුමාට සමාව ගන්න කියන්න නැතිනම් ඉල්ලාස් කරගන්න කියන්න මෙතන චණ්ඩි පාට් එපා. එහෙම යන්න දෙන්න. මාධ්‍ය වාර්තා කරන ආකාරයට ලිපියේ නම් සඳහන් චෝදිතයන්ට ලසන්තගේ රියදුරු පැහැරගෙන ගොස් තර්ජනය කිරීම, ඝාතකයන් ලොහු බැදී යතුරු පැදි අංක සඳහන් කර තිබූ ලසන්තගේ සටහන් පොතට අදාළ පිටු අස්ථානගත කිරීම හා සාක්ෂි වසන් කිරීමට අනුබල දීම වැනි චෝදනා එල්ල වී ඇත. කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග මහතා සිය මෝටර රථයෙන් ගමන් කරමින් තිබේදී මහමග ඝාතනය කර මේ වන විට වසර 16ක් ගතව ඇතත් ඊට අදාළව අපරාධකරුවන් සොයා නීති මගින් දඬුවම් ලබා දී නොමැත. ලසන්තගේ ඝාතනය මේ දක්වා බලයට පැමිණි සෑම රජයකම මැතිවරණ පොරොන්දුවක් බවට පත් වූවා මිස ලසන්තට හෝ ඔහුගේ සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීමට ඒ කිසිදු රජයකට මෙතෙක් හැකි වී නැත. යහපාලන රජය සමේද ලසන්ත ඝාතනයට අදාළ විමර්ශන සිදු කළ අතර ඊට අදාළව ඔහුගේ මිහිදන් කළ සිරුර පවා ගොඩ ගැනීමට කටයුතු කෙරිණි. වත්මන් රජයේද ආන්දෝලනාත්මක ඝාතන රැසක් පිළිබඳ පරීක්ෂණ පවත්වා ඊට වගකියුත්තන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණවන බවට මැතිවරණ සමයේ ප්‍රකාශ කර තිබිණි. එවැනි පසුබිමක බොහෝ දෙනා විශ්වාස කළේ ලසන්ත ඝාතනය ඇතුළු මෑත කාලීනව නොවිසඳුණු අපරාධ රැසක සුල මුල අනාවරණය කරගත හැකි වනු ඇති බවකි. එවැනි පසුබිමක නීතිපතිවරයාගේ ලිපිය එම බලාපොරොත්තු කම්පනයට ලක් කළ එකක් විය. මෙවැනි පසුබිමක නීතිපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරීන්ට බොහෝ පාර්ශවයන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. ගැන අපිට ලොකු අවිශ්වාසයක් තියෙනවා. මෙහි කලින් ගොනු කරලා තියෙන සාක්ෂිත් එක්ක බැලුවාම ඒක අපිට පිළිගන්න අමාරුයි. අපි මවිත වෙන තීන්දුවක් ඒක. මේ රජය බලයටපත් වෙනකොට මේ නඩු ගැන සියල්ල හොයනවායි කියලා පොරොන්දු වුණා. එක සැරයක් නෙවෙයි ඡන්දෙ ඉල්ලන්න පෙරත් ඡන්දෙ පස්සුව පාර්ලිමේන්තුවේත් කතා කරා. දැන් මේ වගේ තීරණ නීතිපති ගත්තාම ඒක රජයට කඹුලට පාරක් ගැහුවා වගේ. දැන් අපේ රජයේ මේ ගැන මොකද්ද කරන්න කියලා බලන්න. මෙවැනි පසුබිමක් තුළ පසුගියදා ජනාධිපතිවරයා නීතිපතිවරයා කැඳවා සාකච්ඡාවක් පැවති අතර එය පැය කිහිපයක් පැවතුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව නීතිපතිවරයා හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී මතු කරුණු කවරේද යන්න පිළිබඳව බොහෝ දෙනා අතර කුතුහලයක් මතුව තිබූ අතර ඒ ගැන මාධ්‍යවේදීන් තොරතුරු විමසුවේ සාකච්ඡාවට සහභාගී වූ අධිකරණ ඇමතිවරයාගෙනි. මොකද උනේ සර්? ඕගලන්ට දැනගන්න තරම් දෙයක් නැහැ. වෙන සාකච්ඡා කීපයක් වුණාද කියන්න තරම් මාධ්‍යට ප්‍රකාශ කරන්න තරම් දෙයක් සාකච්ඡා වුණේ නැහැ. නීතිපතිවරයා ගැන මොකද උනේ සාකච්ඡාව? මට මාධ්‍යට කියන්න තරම් දෙයක් සාකච්ඡා වුණේ නැහැ. හරි. දැන් ඇත්තටම අර මේ කතා බහකට ලක් වෙලා තියෙනවා. මට මාධ්‍යට කියන්න තරම් සාකච්ඡාවක් වුණේ නැහැ. හැබැයි අවස්ථාවක් තියෙනවා නම් හෙට දින මාධ්‍ය ප්‍රකාශ විසින් කියයි.
මෙවැනි පසුබිමක් තුළ සංවාදයට ලක්ව ඇති මෙම කාරණයට අදාළව පැහැදිලි කිරීමක් කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබිනි. ඒ අනුව ඊට අදාළව නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වුණේ අපරාධ චෝදනා ගොනු කිරීමට අදාළ සාක්ෂි නොමැතිවීම මත අදාළ සාක්ෂිකරුවන් නිදහස් කළ බවකි. අවද එහි වැඩිදුරටත් දැක්වුණේ එම නිදහස් කිරීම නව සාක්ෂි හෙළිවීම මත අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා සලකා බැලීමට බාධාවක් නොවන බවකි. මේ අතර ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත ලිපියක් යොමු කරමින් නීතිපතිවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති බවක් මාධ්‍ය මගින් වාර්තා කර තිබූ අතර ඊට ප්‍රතිචාර දැක්වීමටද අගමැතිනිය සූදානම් බව ප්‍රකාශ කර තිබිනි. Honourable Member, I have received the letter and I am planning to respond to that letter to Ms. Vikramatunga personally since she has sent it to me. Our government's position on this case is very clear. We intend to seek justice for the murder of Lasantha Vikramatunga. That has been our position in the past and that continues to be our position currently as well. I well understand Ahimsa's concerns and the agony she must be feeling right now, but I want to assure her and I will assure her that we will do everything in our power to make sure that justice is delivered on this matter. මේදී අවධානයට ලක් වූ කාරණය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ස්වාධීන ආයතනයක් ලෙස යන්නේය. රාජ්‍යයකට නීති උපදෙස් ලබා දීමට සිටින ආයතනයකට රාජ්‍යයට පෙරලා උපදෙස් ලබා දිය හැකිද යන්න මතභේදාත්මකය. එය ඇතැම් විට එවැනි ස්වාධීන ආයතනයකට කරන දේශපාලන බලපෑමක් වන්නටද පුළුවන්. නීතිපති දෙපාර්තමේන්තුව මීට අදාළව ගෙනහැර දක්වන කාරණා නීතිය ඉදිරියේ බලංගු වන අතර එය තාක්ෂණිකවත් බැහැර කළ නොහැක. නමුත් පත්වන රාජ්‍යයේ ජනතා අභිලාෂයන්ට හා ප්‍රතිපත්තීන් අතර ගැටුමක් ඇති නොවන අයුරින් වගකිව යුතු ආයතන කටයුතු කිරීම තුළ අනවශ්‍ය ගැටීම් ඇති නොවන අතර එය ජනතා අභිලාෂයන් හා සමපාතද වනු ඇත. මේ සියල්ල පිළිබඳව මතු පිටින් බැලූ විට පෙනී යන්නේ රජයේ පොරොන්දු හා අභිලාෂයන් ඉෂ්ට කිරීමේදී ඔවුන් බලාපොරොත්තු වන වේගයෙන් ඒවා සිදු නොවන බවකි. එමෙන්ම එය සුමට සහ පහසු නොවන බවකි. පරීක්ෂණ තවම අවසන් වෙලා නැහැ. ඒ පරීක්ෂණ දියත් වෙමින් පවතිනවා. ඒ පරීක්ෂණ එළදරවන ආකාරයට ඒ අදාළ චෝදයන් අඩුපැවරීම් සිද්ධ වෙනවා. ඒක තමයි නීතිපතිවරයා පසුගිය දවසක පුවත්පත් නිවේදනයක් කරහත් ප්‍රකාශ කර හිටියේ. අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරන රජයේ ස්ථාවරය ඔහුට කිසිවෙක් චෝදිතයෙක් රකින්න කිසිම උවමනාවක් නැහැ. අධිකරණ ඇමතිවරයාට කවුරු හරි චෝදනා කරනවා නම් අපි ඒක සලකන්නේ රජයට කරන චෝදනාවක් හැටියට. රජයේ ඉන්නේ මේ සියලු ඝාතකයන් එළිදරව් කිරීමේ පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි සහ ඒ අයට නිවැරදි ලෙස නඩු පැවරතුයි කියන ස්ථාවරය. මෙවන් තත්ත්වයක් තුළ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මහත් ආందోලනයට ලක් වූ ඝාතන හා අපරාධවලට යුක්තිය ඉටුවීම තවත් ඈතට යනු ඇත. අවශ්‍ය වන්නේ එවැනි අපරාධවලට කඩිනමින් යුක්තිය ඉටුවීමය. එය වත්මන් රජය මත තැබූ ජනතා බලාපොරොත්තුවකි. එබැවින් ඒ ජනතා අභිලාෂ වෙනුවෙන් කැපවීම වගකිව යුතු සියලු පාර්ශවයන්ගේ අත් නොහල හැකි වගකීමක් බවද පෙන්වා දෙන්නට කැමැත්තෙමු. බොස්ටන් ලංකා පසුවිපරම අනුරාධ කාර්යවසම්.